යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අද අපි එකතු වෙන්නේ අපේ ජර්නි එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් කලින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි ඔයාලට පෙරහන්තියේ අයිලන්ඩ් වල හිටපු දවස් ටිකේ ලස්සනම අත්දැකීම් ටික තමයි මේ වීඩියෝ එකෙන් ෂෙයා කරන්නේ. ඉතින් ස්කිප් නොකර බලන්න. අපි දැන් මේ යන්නේ කොරල් විව් අයිලන්ඩ් එක අයිලන්ඩ් රිසෝට් එක හරහා. ඉතින් මෙතෙන්ට ගොඩක්ම ලස්සන හවසට මෙතන. ඉතින් කම්පෙයාර් කරද්දී නම් අපි හිටපු රිසෝට් එක තමයි ලස්සනම. ඒකේ හරිම නැචරල් වීව් එකක් තියෙනවා. ඉතින් අපි ටිකක් දවල් වුණා ස්නෝකලින් වලට යනවා නම් අනිවාර්යයෙන්ම උදෙන්ම යන්න කියලා තමයි මෙයාලා රෙකමන්ඩ් කරන්නේ. අපි මේ ඉන්නේ අපේ බෝට් එක නිකන් ඔන්න දැන් එයා එනවා. ඔයාලට පේනවා නේද මුහුද ටිකක් රළු වෙලා. ඉතින් දවල් වෙන්න ට්‍රැවල් කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලත් පෙරහන්තියේ අයිලන්ඩ් යනවා නම් අනිවාර්යයෙන්ම උදෙන්ම යන්න. ඉතින් මේ බෝට් එකේ තව ගෲප් එකක් යනවා අපිත් එක්කම. ඒකත් හොඳයි තනියෙන් යනවට වැඩිය නේද? දැන් අපි පිටත් වුණා. ඉතින් අපි මුලින්ම යන්නේ කොරල් වීව් එක බලන්න සහ ලස්සන මාළු බලන්න. ඉතින් මම ඔයාලට එක්ස්ප්ලেইন කරනවට වැඩිය හොඳයි ඔයාලගේ ඇස් දෙකින්ම මේ ලස්සන අත්විඳින එක. මේ වෙරළ සීමාව ඉඳන් තමයි අපි මේ ලස්සන වතුර යට තියෙන ලස්සනම ලෝකය බලන්නේ. ඉතින් මේක මගේ නම් පළවෙනි අත්දැකීම. ඒ වුණාට නිලමගේ නම් මේක තුන්වෙනි අත්දැකීම. එයා කලින් පිනෑන් වලයි ලංකාවේ ට්‍රැවල් කරලා ඉතින් මේ වගේ වීව් එකක් එයා බලලා තියෙනවා. මගේ නම් මේක ෆස්ට් එක්ස්පීරියන්ස් එක මාරම ලස්සනයි.
ඔව් ඉතින් දැන් එතන අපි වැඩ ඉවර වෙලා අපි දැන් යන්නේ ෂාක් විව් පොයින්ට් එකට. දැන් නම් ටිකක් දවල් වෙලා මෙතෙන්ට යනවා නම් උදෙන්ම යන්න කියලා තමයි ඉතින් අපේ නeighbor කිව්වේ. මොකද එයා ඊයේ විසිට් කරලා තිබුණා මෙතන. ඉතින් එයා නම් ෂාක්ලා දැකලා තිබුණා. ඉතින් ඇත්තටම මෙතෙන්ට මම නම් ගියේ නෑ. මමයි අක්කයි බෝට් එකේ හිටියා. මොකද මෙතන ගොඩක් ගැඹුරුයි. ඒ නිසා ඇත්තටම ගොඩක් බය හිතුණා. ඒ නිසා අයියයි අපේ නිලමේ විතරයි මෙතන view එක බැලුවේ. ඉතින් මෙතන තමයි ෂාක් view point එක කියන්නේ. මෙතෙන්ට තමයි එන්න ඕන ෂාක්ලා බලන්න නම් ඔයාලත් එනවා නම් අනිවාර්යයෙන්ම උදෙන්ම එන්න. එතකොට ඔයාලට බේබි ෂාක්ස්ලා බලන්න පුළුවන්. දැන් ඉතින් අපි ෂාක් view point එකත් ඉවර කරලා දැන් යන්නේ ටූනා බේ අයිලන්ඩ් එකට. ඉතින් මෙතන ලස්සන කොරල් වගේක් තියෙනවා කියලා තමයි මෙයාලා කිව්වේ. ඉතින් අපි ගිහින් බලමු. වව්. ඉතින් ඇත්තටම ලස්සනයි. ඇත්තටම මේ අපිට රීච් කරන්න පුළුවන් තැන මෙච්චර ලස්සන නම් ඇත්තටම මෙතනින් එහා ලෝකය ගැන අපිට හිතා ගන්නවත් බෑ නේද? හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒක වෙනස්ම ලෝකයක්. ඉතින් මේ පුංචි පුංචි කොරල් මල් පැලෑටි ඇස්සේ තමයි මේ ලස්සන චූටි ජීවීන් ඉන්නේ. ඉතින් එයාලා තමයි මේ මොහොතම ලස්සන කරන්නේ. දැන් අපි ටූනා බේ අයිලන්ඩ් එකනොත් පිටත් වුණා. ඉතින් ඇත්තටම සන්ස්ක්‍රීම් එකක් නම් අමතක කරන්න එපා. අපිව හොඳටම කළු වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම පෙන්වන්නත් බැරි තරම් කළු වෙලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ සන්ස්ක්‍රීම් එක නම් අරන් යන්න. අනිත් එක ට්‍රැවල් කරද්දී ඒ කියන්නේ උදේ නෙමේ හවස ට්‍රැවල් කරත් ඉතින් ඒ කියන්නේ බීච් සයිඩ් එකේ ඉන්නකොට එහෙම තමයි ස්කින් එක වෙනස් වෙනවා. හැබැයි ඒක මැක්සිමම් 2 weeks day ඊට පස්සේ හපව රිකවර් වෙනවා. ඒ නිසා වොරි වෙන්න එපා.
ඉතින් මේ රිසෝට් එකෙන් දෙන බෝට් සර්විස් එක ගැන තමයි මේ විස්තර ටික. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක ෆලෝ කරන්න පුළුවන්. මේක දැන් මේ අපි 2026 පෙබරවාරිනේ අපි ගියේ. එතකොට මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා බුකින් එකක් දානකොට එයාලත් එක්ක ක්‍රොස් චෙක් කරගන්න පුළුවන් කොහොමද ඔයාලගේ ස්නෝකලින් ට්‍රිප් වලට එතකොට ඒ අදාළ එක්විප්මන්ට්ස් වලට කොහොමද එයාලා charge කරන්නේ කියලා. ඉතින් අපි යමු අපේ රිසෝට් එකේ වටේ රවුමක්. ඉතින් ඇත්තටම මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන සී වීව් එක විතරක් නෙමෙයි ජංගල් වීව් එකත් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් එක. ඉතින් ඔයාලට ජංගල් ට්‍රෙකින් යනවා නම් ඒවටත් අවශ්‍ය විදියට රෙඩි වෙලා යන්න. මොකද ඊට අවශ්‍ය දේවලුත් මෙතන තියෙනවා. මෙතනින් එහා පැත්තේ තියෙන ලොකු කැලයක්. ඉතින් ඔයාලට යන්න පුළුවන්, බලන්න පුළුවන්. ලස්සන සතු ඉන්නවා. අනිත් එක ඒ කියන්නේ මේ සයිඩ් එක මේ දෙපැත්තම මේ රිසෝට් එකෙන් කවර් වෙනවා. සී වීව් එකයි ජංගල් වීව් එකයි දෙකම. ඒ නිසා ඒ දෙකටම රෙඩි වෙලා යන්න යන්ති. ඉතින් අපිට හම්බුණ රසම රස පළතුරක්. මේක ඇත්තටම මැලේසියාවේ ගොඩාක්ම තැන්වල තියෙනවා. මේ අපි ඉන්න ප්‍රදේශවලත් තියෙනවා. අපි නම් කියන්නේ ලංකාවේ මල්බෙරි කියලා මේවා. ලංකාවෙත් මේක තියෙනවා. ඉතින් මෙහි හැම තැනම වගේ මේ මල්බෙරි විශේෂ තියෙනවා. ඉතින් අපිටත් හම්බුණා මෙතනින්. මේක ටිකක් ඇඹුල්. සමහර ගොඩක් අය නම් කාලා ඇති. මේකත් බෙරි විශේෂයක්. ඉතින් මේ අපේ හිටපු රිසෝට් එකේ උඩට ගියාම ස්පා එයාලගේ තියෙන ෆැසිලිටිස් ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන උඩ ඉඳන් බලනකොට අපේ සී වීව් එක ඉතින් අපි අද තමයි අපේ අන්තිම දවස. හෙට උදේම අපි අහපව් යනවා අපේ ගෙවල් වලට. ඉතින් අපි අපේ බෑග්ස් ටික පැක් කරගත්තා යන්න. ඉතින් මේ දවස් 7ක් පුරාවටම අපි හැමෝම සතුටින් තියපු තැන තමයි මේ. ඉතින් ගොඩාක් ස්තුතියි හැමෝටම. යාලා හරිම සුහදශීලී. ඉතින් දැන් අපි අපේ බෝට් එකට නැගලා ඔන්න එක තැන් වලින් එක රිසෝට් වලින් කට්ටියවත් අරගෙන අපි යහපව් යන්න හදන්නේ මේන් ජැටියකට. ඉතින් ඔයාලා පෙරහන්තේ අයිලන්ඩ් එනවා නම් අනිවාර්යයෙන්ම උදේ ට්‍රැවල් කරන එක තමයි හරිම පහසු. මොකද දවල් කාලේ යහපව් යන්න ලෑස්ති වුණාම ඒක ඇඟටත් අමාරුයි. අනිත් එක අපි යහපව් කේල් එනවා නම් අපිට කිලෝමීටර් 500ක් විතර එන්න තියෙනවා. ඒ නිසා උදේ ට්‍රැවල් කරනකොට ඇඟටත් ලේසි. අනිත් එක මොහොතත් රළු නෑ. ඒ නිසා හොඳම දේ උදේ ට්‍රැවල් කරන්න. ගොඩක් වෙලාවට පෙරහන්තේ අයිලන්ඩ් මේන් අයිලන්ඩ් එකට එනකම්. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මේක තමයි මේන් අයිලන්ඩ් එකේ ජැටි එක. මෙතනින් තමයි අපි බෝට් එක ගත්ත වලට මතක ඇති. ඉතින් මේ තමයි කොලා බේ සුට්. ඉතින් ගොඩාක් ස්තුතියි හැමෝටම. ඉතින් අපිට ලස්සන අත්දැකීමක් දුන්නා. ඉතින් මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ ස්නෝකලින් සයිඩ් එකේ. ඒ වගේම සයාරගේ මුලින්ම යා සී වීව් එකක් දැක්කේ සහ යා එක්ස්පීරියන්ස් කරේ මෙතන. ඉතින් අපේ මේ ට්‍රිප් එකට අපි හැමෝම දායක වුණා. ඒ වගේම ඉතින් අපේ අමතක කරන්න බැරි කෙනා තමයි මේ බ්ලැකී. ඉතින් බ්ලැකී තමයි අපිව කිලෝමීටර් මං හිතන්නේ 1200කටත් වැඩි හරිම පරිස්සමින් අපිව හරිම
ආරක්ෂිතව අපි ඒ තැන්වලට අරන් ගියා. ඉතින් එයාටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ පුංචි දුව, එතකොට අම්මා, අක්කයි අපි මේ හැමෝම ගොඩක් සතුටින් මේ ට්‍රිප් එක නිම කරා. ඉතින් මගේ දුවත් ගොඩක් ලොකු සපෝට් එකක් දුන්නා. ඇත්තටම එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම්බෙන්නම්. ගිහින් එන්නම්. බයි බයි.